හැම දවසක්ම ලස්සන දවසක්. ඉතින් අදත් ඒ වගේ හරිම ලස්සන දවසක්. අද මම ගෙදර නිසා මට හිතුණා අද මම උදේවරුව ගෙවන විදිහ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න. උදේම නැගිටලා පොඩක් එළියට ගියා. එළියට යද්දී හැමදාම මල් ළඟට දුවගෙන එන කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මම ඉස්සෙල්ලාම එයාව චුට්ටක් හොරතල් කරලා අහිත් ගියා මගේ ගෙදර වැඩ පටන් ගන්න. ඉස්සෙල්ලාම මගේ කාමරෙන් පටන් ගත්තා. තිබ්බ විදිය දැන් ඔයාලට පේනවනේ. මං ඉස්සෙල්ලාම ඇඳුමක් චේන්ජ් කරගත්තා. ඔයාලට මේ පේන්නේ මගේ කාමරේ දැන් තියෙන විදිය. ඉතින් දැන් මම පටන් ගන්නවා මගේ කාමරේ අස් කරන්න. මේක ඉතින් හැමදාම අපේ අම්මා කරන වැඩක්. මොකද මම ගෙදර නැහැනේ. ඉතින් නිවාඩු දවසකට තමයි මම මේ වැඩේ කරන්නේ. ලස්සනට පිරිසිදුව පිරිවෙලට ඉන්න අපි හැමෝම කැමති. ගොඩක් ගෙවල් වල ඒ දේ වෙන්නේ අම්මාට. හැම ගෙදරකම වගේ අපේ ගෙදරත් ඒක තමයි වෙන්නේ. මොකද ගොඩක් වෙලාවට උදේවරුවට මම ගෙදර නැති නිසා. ඉතින් ඔයාලට මේ පේන්නේ මගේ කාමරය අස් කරාට පස්සේ ෆයිනල් ලුක් එක. පිළිවෙලට පිරිසිදුව තියෙන තැනක ඉන්න අපි කවුරුත් කැමති. අපි කාටත් එහෙම ඉන්න පුළුවන්. ඉතින් හැම දෙයකටම වැඩිය වටින්නේ පිරිසිදුකම සහ පිරිවෙල. ඔන්න ඔය විදිහට මම මගේ ගෙදර අස් කරන වැඩ ටික උදේවරුවේ ඉවර කළා. මේ ඔයාලට පේන්නේ පුංචි පැලයක්. මේක ඔයාලා හැමෝම දන්නවා ඇති. මේක හරිම ලස්සනයි වැවුනට පස්සේ. මේක වවා ගන්න පුදුම අමාරුයි. ඉතින් ඇයි දන්නේ එහෙම වෙන්නේ. මම දැකලා තියෙනවා ගොඩක් ගෙවල් වල හොඳ ලස්සනට මේක වැවිලා තියෙනවා. ඊළඟට මම පටන් ගත්තා මගේ කාමරේ තියෙන මේ ලාච්චු අස් කරන්න. මොකද මට ඉස්සෙල්ලා රූම් එක අස් කරාට මට මේ ලාච්චුව අස් කරන්න බැරි වුණා. මේක නම් හැම වෙලාවකම හැඩි වෙන දෙයක්. මොකද හදිස්සියට කොච්චර අස් කරත් මේකේ පොඩි අයිටම්ස් නේ තියෙන්නේ. ඒ නිසා කොච්චර අස් කරත් ඉක්මනින් හැඩි වෙනවා. මොකද හැට්ට කට්ටේ හින්දා ගොඩක් දේවල් මගේ මේ ලාච්චු ඇතුලේ තියෙන්නේ. මොකද එතකොට මට ඒක ගන්න ලේසි නිසා. ඉතින් ඒ නිසා මේක අනිවාර්යෙන් දවසක් දෙකක්, ඒ කියන්නේ දවස් දෙකකට වගේ සැරයක් අනිවාර්යයෙන්ම මේක ක්ලීන් කරන්න ඕනේ. නැත්තම් මේක තනිකරම අනේ මන් දන්නේ මේක මාර විදියට හැඩි වෙනවා. මොකද නිතරම පාවිච්චි වෙනවනේ. නිතරම දේවල් මේකේ තියෙනවා, එකකින් ගන්නවා. ඉතින් එතකොට අර හදිස්සියත් එක්ක ඒක හැම වෙලාවකම වගේ හැඩි වෙනවා. ඉතින් ඒ නිසා තමයි මම මේක නිතරම සුද්ධ කරනවා. කොච්චර කරත් ඉතින් ආයෙම තිබ්බ තත්ත්වයටපත් වෙනවා. මං ගන්න ඉයරින්ග්ස්, එතකොට නෙක්ලස්, එතකොට අනිත් අයිටම්ස් ගොඩක් දේවල් මම ගන්නේ පර්ල් තියෙන අයිටම්ස්. මන් දන්නේ නැහැ ඇයි කියලා. හැබැයි මම මේ වගේ දේවල් ගන්න ගියාම පර්ල්ස් තියනවනේ අනිවාර්යෙන්ම මම ඒක තෝරගන්නවා. මං ඒකට හරිම ආසයි. ඉතින් මම ඉතාමත් ඉක්මනින් මේ වැඩේ කරලා ඉවර කළා. මගේ අනිත් වැඩ ටික කරන්න ඕන නිසා.
මට සිද්ධ වුණා මෙන්න මේකේ තියෙන වතුර ටික අයින් කරන්න. මොකද මේකේ වතුර වලට සිමෙන්ති කලවම් වෙලා. ඒ නිසා මම ඔක්කොම වතුර ටික අයින් කරලා ආය මේක රීෆිල් කරා. ඉවර කරපු ගමන්ම මම ආයෙත් පටන් ගත්තා වටපිටාව චුට්ටක් බලන්න. මොකද ගොඩක් වෙලා මම වැඩ කරලා දැන් ටිකක් මහන්සිනේ. ඊට පස්සේ ගේ ඇතුලේ තියෙන පොඩි පැලටිකට මම වතුර දැම්මා. වතුර දාලා ඒ ටික නැවත එළියෙන් ගෙනත් තිබ්බා මොකද. ඔන්න දැන් තමයි මගේ බ්‍රේක්ෆාස්ට් එක ගන්න වෙලාව. ඇත්තටම අද නම් ලොකු දේවල් තිබුණේ නැහැ. පන්නක්කත් තෙල් දාලා අඹ මාළුවක් තමයි තිබුණේ. ඊට පස්සේ මගේ පාඩම් කරන ටයිම් එක තමයි තියෙන්නේ. ඉතින් මගේ ඒ හැමදේම ඉවර කරලා මම පාඩම් කරන්න ගත්තා. පාඩම් කරගෙන ඉද්දී ආයෙත් පොඩි බඩගින්නක් හැදිලා මොනවද කන්න තියෙන්නේ කියලා බලද්දී අපේ ගෙදර මෙන්න මේවා තිබ්බා. ඊට පස්සේ මම සින්දුවකුත් දාගෙන ඒකත් අහා ජීවිතය කියන්නෙම හරි ලස්සන දෙයක්. ඉතින් ඒ ජීවිතය ඇතුලේ පුංචි තප්පරෙත් අපි පුංචි දේවල් වලින් සතුටු වෙන්න ඕනේ. ඉතින් හරිම සරල මේ ජීවිතේ සංකීර්ණ කරගන්න අපි මොකටද ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ? පුංචිවට බලාපොරොත්තු වෙන්න පුංචි දේවල් හඹාගෙන යන්න. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.